මම කරන පළවෙනි වොයිස් වීඩියෝ එක ලයික් එක දාලා සබ් එකක් දාලා යන්න. අපි අද යන්නේ හම්බන්තොට ඉඳලා ගාල්ලට. එහෙනම් අපි යමු. ගණන් ගන්න එපා මේ ඇත්තම ඇඩ් යනවා. මේක මිනිස්සු නගිනවා. නගින්න ඉන්නට යන්න ඕන. නගින්න සෝකන නගිනවා ඉන්නට. නගින්න මම ගායිස්ලාට මගේ බස් එක පෙන්නන්නම්. අලුතෙන් අප්ඩේට් කරලා ගෙනාව බස් එක. ආයෙත් මරු. ආයෙත් හොඳ විදිහට දාලා තියෙන බස් එක ආයෙත් කෙලින්ම මරුව තමයි. එහෙනම් අපි බස් එකේ යමු. ස්ටාර්ට් කරලා ගමු. කොහොමද සද්දේ? ස්ටාර්ට් වුණා. අපි යමු. වංගුව කොහොමද වංගුව? ටගලෙන් ගාල්ලින්ද හම්බන්තොට ඉඳන් ගාල්ලට යන්නත් එපේ. මගේ බස් එකේ ලයිට් ටික ඕන් කරමු. කොහොමද? ඇතුළේ දාගමුනේ. කොහොමද තොරණ? ආයෙත් මාර ඉදිරියට හදලා තියෙන්නේ. ගාස්ලට පේනවද නැහැ අර අතන කළු පාට කොටුවක් වගේ පේනවා. ඒක දාලා තින්නේ මේ සිග්නල් ලයිට් මම දැම්මා කියලා පේනවා ඒකේ. නැත්තම් පේන්නේ නැහනේ. අරම් ෂිප් එක යන ගමන් අන්න ගායිස්ලා ඉතින් බලන්න මේ මගේ බස් එකේ හෝන් ටික සුපිරි නම් යටින් කමෙන්ට් එකක් දාන්න සුපිරි කියලා. ඔයගොල්ලන්ගේ ආසම හෝන් එක මොකද්ද කියලා කමෙන්ට් එකක් දාන්න 1ද 2ද 3ද කියලා. මම ගායිස්ලාට පොඩ්ඩක් නවත්තලා පෙන්නනම් බස් එක දැම්ම නෙමෙයි පොඩ්ඩක් අයිනකින් දාලා ඉන්නකො මෙතනින් නවත්තමු. හරි එන්ජින් ඕෆ් කරමු. බයිමු. ගායිස්ලාට පේනවද නැහැ මේකේ ලයිට් එක තියෙනවා. හොඳ වෙලාවට මම ෆෝන් එකට දාන් තියෙන ඇප් එක අන්න බලන්න මේකේ ප්‍රෝග්‍රෑම් ලයිට් ඔක්කොම ඕෆ් වෙනවා. මේක දැම්මම ලයිට් ඕන් වෙනවා. මේක දැම්මම මෙන්න මේව ඇරෙනවා. දොර ඇරෙනවා. මේක දැම්මම සටර්ස් ඇරෙනවා. අර පේනවද නැහැ ඇරුණා. අර දෙකද භාගයට වගේ ඇරුණා. මේක තමයි හොඳම හරි ගායිස්ලා. මෙතන බලන්නකෝ. දැක්කද ගායිස් කොහොමද ස්පීකර් සෙට් එක? ආයෙත් මරුවට හැදුවා ස්පීකර්ස්. දැන් සින්දු දාන්න බෑ මොකද මං කියන්නේ ෂිප් එක ආව ගාම ගියා සින්දු දාන්න එපා. මේක සාමාන්‍ය ගමනක් කියලා කියලා. එහෙනම් ඉතින් ආයෙ ස්ටාර්ට් කළා. අනිවාර්යයෙන්ම ගායිස්ලා කමෙන්ට් එකක් දාන්න. මොකද ඒක තමයි මට කමෙන්ට් අඩුයි. මගේ එක වීඩියෝ එකකට කමෙන්ට් එකක් නැහැ. අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉන්මන්ට යන්න ඕන. මොකද මම මේගොල්ලන්ට කිව්වේ විනාඩි 15යිද කොහෙද. ඉන්මන්ට යන්න ඕන.
පොඩක් ගණන් ගන්න එපා. ඉතින් ලෝඩින් එනවනේ. යන් අපි කාලයන් කොහමද ශ්‍රී ලංකා කොඩියත් එල්ලගෙන තියෙන්නේ? මට පේන්නේ කායිස්ලා අතන හප්පගෙන වගේ පැයිනෙන් දාලා යන්න නැත්නම් යන්න වෙන්නේ අද. ඔව් වගේ හප්පගෙන. යන් එනවා අපි ටක් ගාලා යන් විදගෙන යන්. අස්සිරණ්ඩයක් වගේ මට පේන්නේ එතන. ටක් ගාලා යන් ඉන්නට යන්න ඕන මං කිව්වේ විනාඩි 15යි. ගායිස්ලා කැමතිද මගේ ඩ්‍රයිවිං වලට? කැමති නම් ආයෙත් කමෙන්ට් එකක් දාන්න. කැමති අයියේ ඩ්‍රයිවිං වලට කියලා. අයියද මල්ලිද දන්නේ මොකක් හරි එකක් දාන්න. පොඩ්ඩක් හැප්පුණා. ගණන් ගන්න එපා මල්ලි. පොඩ්ඩක් හැප්පුණා. ඕක ගණන් ගන්න එපා. පොඩ්ඩක් හැප්පුණා හරිද මල්ලි? ඕක ගණන් ගන්න එපා. බලන්නකෝ ගායිස්ලා ඉතින් මේ පොඩ්ඩ හැප්පුණත් මේගොල්ලන් ඉතින් මේ කෑ ගහනවනේ හැප්පුණා කියලා. කාටවත් මුකුත් උන්නේ නැහැ. බස් එකට මුකුත් උන්නේ නැහැ. රෝද වල ටිකක් බවුන්ස් වුණා විතරයි. ටක් ගාලා යන් ගායිස්. අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. 100ට තව 2යි ඕනේ ගායිස්ලා. බලන්නකෝ ගායිස් බස් එක පෙල්ලුනේ වන්නේ. හන්නේද? ගායිස් කොහොමද තනි රෝදෙන් යන්න ගියා? ගායිස් ගණන් ගන්න එපා. ඕක ඔය සාමාන්‍ය ඩ්‍රයිවිං ඉතින්. ඕක ගණන් ගන්න එපා ගායිස්ලා. හැප්පුණා කියලා සබ්ස්ක්‍රයිබ් කරන්න එක නවත්තන්න එපා ගායිස්. එලාට පොඩ්ඩක් කිනා යන්න තමයි මම ඔක හැප්පුවේ. හිතලම තමයි හැප්පුවේ. අතන හැප්පුවෙත් හිතලම තමයි. ගායිස් ලොක් ගණන් ගන්න එපා ගායිස්. අපි කොහොම හරි යන් විදගෙන ගායිස්ලාට කොහොම හරි හයියෙන් යන්න ඕන අපි. ගායිස්ලාට පේනවද මං යන ස්පීඩ් එක? ගායිස්ලා ගහන ගේම් එකක් තියෙනවා නම් ආස ගේම් එකක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. මම බලලා ඒ ගේම් එක හොඳ නම් මම ගේම් එකේ වීඩියෝ එකක් හදලා ආයිත් එවන්න ගායිස්ලාට. අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒක විතරයි මට මදි වෙලා තියෙන්නේ දැන්ට. අපි මේ ළඟටම ඇවිල්ලා කොහෙද? ටක් ගාලා යන්න ඕන ගායිස්. ගායිස්ලා ටක් ගාලා යන් ඉදගෙන ගායිස්ලාට කියන්න මේ ගේම් එකේ නම DC බස් ගේම්. අයින්ගෙට පරිංගිට දෙන්න. ක්ලාස් අනිවාර්යයෙන්ම වීඩියෝ එක බලන්න ඕන. බලලා ඔයගොල්ලන් අනිත් අයටත් කියන්න මේක ෂෙයා කරන්න. ෂෙයා කරන්න බැරි නම් කියන්න මේ ඉරිෂිකන් රෙවන් YouTube channel එකේ තියෙන බස් වීඩියෝ එකක්. ඒක බලන්න. ඒක පට්ට හොඳයි කියලා කියන්න. ගායිස්ලාට මම ආයිත් කියනවා
සබ්ස්ක්‍රයිබ් කරන්න නම් අමතක කරන්න එපා. ලයික් උත් කරන්න. අම්මා හැප්පුණෝ. ගාස්ලට hina ගියාද ගයිස් එකට? ලයිට් එක දාන් යන්. කොහොමද හෝන් එක? මගේ ආසම හෝන් එක නම් මේ පළවෙනි එක. ගාස්ලගේ ආසම හෝන් එක මොකද්ද කියලා කමෙන්ට් එකක් දාන්න පල්ලෙහාන්. අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න ගයිස්. කොහොමද බවුන්ස් එක දින සද්දේ? ටුඩුට් ටුඩුට් තමයි පට්ට සද්දේ. ගායිස්ලා බලලා තියෙනවා නම් මගේ AC බස් ගේම් එකේ වීඩියෝ එකකුත් මම දාලා තියෙනවා. හැබැයි ඒකේ නම් වොයිස් නෑ. හැබැයි ඒ ගේම් එකත් මරු. ඒ ගේම් එකත් ගහලා බලන්න ගායිස්ලා. මම පස්සේ කියන්නේ ඒ ගේම් එකේ නම මොකද්ද කියලා. Tagalan guys. Guys මම දැන්ට මොකද මේ වීඩියෝ එක වෙලා යන නිසා මම දැන් මෙතනින් නවත්තනවා. guys ලා මම ටග් ගාලා ආයි පස්සේ දවසක වීඩියෝ එකක් එවන්නම් guys. bye guys. අනිවාර්යෙන් subscribe කරන්න.